No. 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 Ada nama මොකද්ද? Alex. Alex. Come. Let's come. No. Alex mobile කහා ඈ? No. හරි. නව වයස කොහොමද මට? දැන් මේ 11 වෙනිදාට අවුරුදු 2ක්. අවුරුදු 2යි. හරි. මට තියෙන ප්‍රශ්න ටික කියන්න ඔක්කොම. මෙයා මේ ඇටැක් කරන මිනිසුන්ට එකම වැරද්ද ඒක. නැත්තම් මාර හොඳයි යා. අනිත් එක අර කොහේ හරි එක්කන් ගියාම ගේ ඇතුළේ චූ කරන්න අර එයා try කරනවා ඒක. ඒ තැන් වල. ඔව් අනිත් එක මෙයා කන්නේ නැහැ. කවන්න ඕනේ. දැන් තාම ඔබට එක්ක ඇවිල්ලා මොකද මම ඇඳුමක් දාගත්තා මෙයා හිතන්නේ මං යනවා කියලා. හරි. එතකොට කන්න නැති වෙනවා අර. දැන් පලි ගන්නවා නේ. හරි. එතකොට ගේට් එක අරපම් එළියට යන්න try කරනවා. එළියට යනවා. ඒ කියන්නේ මෙහෙමයි එළියට යනවා කියන්නේ දැන් අපි ගේට් වලින් වාහනේ આવොත් මොකක් කරනවා? මෙයා අටස් දාලා ගිහලා නගිනවා ඒකට. වාහනේට. එන්න දෙන්න බැරිද? එන්න ගෙදරට එහෙම එන්න දෙන්න. ගෙදරට පිටවට එන්න බෑ. ගෙදර කට්ටියන් ප්‍රශ්නයක් නැහැ. ගෙදර කට්ටිය ඒ කියන්නේ අර කට්ටියන් පිටින් එන කට්ටියන් ඇටැක් කරන්න යනවා. ඇටැක් කරන්නම යනවා කොච්චර අපි මේව එකක් අපි දැන් ওই ගෙදර මොනවා හරි වැඩක් කරොත් දවසම ගේ ඇතුලේ තියාගෙන තමයි කරන්නේ. එතකොට දැන් ඇටැක් කරලා තියෙනවද කාටද? නෝ. එහෙම ඇටැක් කරන්න දෙන්නේ නැහැ සැලොන් එකට ගියොත් තමයි. දවසක් සැලොන් එකේ ළමෙක් ඇල්ලුවා. එයා මොනව කරන්නේ කියලා? එයා මේ මුකුත් මෙයාලා කරන්න කියලා නේ. නිකම් මේ කියන්නේ අර මෙයා අඳුරන්නේ නැති කමඩ අර විතරනේ. සෝසලස්. ඔව්. ඒ මට ඒ ටික තමයි හදාගන්න. ඔව් ඒ ටික හදාගන්න ඕනේ. අර මෙයා පොඩ්ඩක් කන්නේ හැමෝම කවන්න ඕනේ හැමදාම වලට. එතකොට මඩම් වෝක් එකෙන් එක්ක ගිහලා තියෙනවද? එක්ක යනවා. දැන් හදාගන්න. එතකොට ඇදගෙන යනවාද නෝමල් පාඩු වෙනවද? මොනවා හරි අපේ කෝට් එකක් හරි කොහොමද තිබ්බොත් නෝමල් පාඩු යනවා. නැත්තම් නෑ. දැන් යනවා අර බිමි ඉවර කරගෙන හයි ප්‍රෙන්ඩ්ස් කොහොමද? ඔන්න ඉතින් වැඩි කතා නැතුවම අද සිලෝන් K9 ඇකඩමි අපි අලුත්ම හෝම් විසිට් 10 days training program එකක් පටන් ගත්තා. මේ බව් බබා ඉන්නේ පොල්ගස් ඕවිට. මේ ළමයාගේ වයස හරියටම අවුරුදු 2යි. මේ ඉන්නේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බව් කොල්ලෙක්. මේ ළමයාගේ නම තමයි ඇලෙක්ස්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දැක්කනේ ඇලෙක්ස් බබාගේ අම්මි අපිත් එක්ක කිව්ව මේ ළමයාගේ දඟ වැඩ ටික කොහොමද කියලා. මේ නෝටි ළමයා හොඳ ළමයෙක් කරන සිලෝන් K9 ඇකඩමි අපේ 10 days training program එක අපි අද මේ විදියට ආරම්භ කළා. ඔයාලා දන්නවද කොච්චර දඟයෙක් වුණත් ඇලෙක්ස් බබත් හරිම දක්ෂයෙක්. අපේ ඇලෙක්ස් බබාගේ දස්කම් මොන වගේද කියලා දවස් 10ක පුහුණු වැඩසටහන අතරතුර අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම අරන් එන්නම්. එහෙමනම් ෆ්‍රෙන්ඩ්ස් මතක ඇතුව අපිව ෆලෝ කරලා ලයික් කරලා මේ වීඩියෝ එකටත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. අදට ගිහිල්ලා එන්නම්. බයි.